මෙතුගේ ලිනුගේ හැම බර්ත්ඩේ එකකටම වගේ අපි පන්සල් යනවා. මේ පාරත් මෙතුගේ බර්ත්ඩේ එක දවසේ අපි පන්සලට ගියා. එදා මැලේසියාවේ ඉන්න ගොඩක් ලංකාවේ අය පන්සලට ඇවිත් හිටියා. මොකද දන්නවද? කත්නෝරුවේ හාමුදුරුවෝ පන්සලට බණකට වැඩියා. ඉතින් අපි බුදුන් වැඳලා හාමුදුරුවන්ගේ බණත් අහලා ගෙදර ආවා. පන්සලට ගිහින් එනකොට මෙතුයි ලිනුයි චිල්ඩ්‍රන් පාක් එකේ නවත්තලා අපි මෙතුගේ බර්ත්ඩේ කේක් එක අරන් ආවා. ඊට පස්සේ පොඩියට අපි බර්ත්ඩේ ඩෙකොරේෂන් වැඩ ටිකත් ඉවර කරලා මෙතුයි ලිනුයි ගෙදර එක්කන් ආවා. මෙතුගේ ෆේවරිට් හීරෝ තමයි ස්පයිඩර්මෑන්. ඉතින් අපි ස්පයිඩර්මෑන් තීම් එකටම පොඩියට ඩෙකොරේට් කරා. යාළුවොත් අපිට ඒකට උදව් කරා. අපිට පොඩි වෙලාවක් තමයි තිබුණේ ඩෙකොරේට් කරන්න. මේ වෙලාවේ අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ සාරෝ ස්වීට් කේක් එක. එයාලා අපිට ස්පයිඩර්මෑන් තීම් එකට ලස්සන කේක් එකක් හදලා දුන්නා. ඉතින් කේක් එක නිසා මෙතුගේ බර්ත්ඩේ එක ගොඩක් ලස්සන වුණා. එයාත් ගොඩක් සතුටු වුණා කේක් එක දැකලා. ඉතින් අපිට හරිම ආරක්ෂිත විදිහට කේක් එක එවලා තිබුණා. ඒ වගේම හරිම රසයි. ලංකාවේ රසටම අපි කේක් කෑවා. මෙතුගේ බර්ත්ඩේ එක ලස්සන කරන්න අපිට උදව් කරපු අපේ යාළුවෝ හැමෝටමත් ලස්සන කේක් එකක් හදලා දුන්න සාරෝ ස්වීට් කේක් එකටත් ස්තුතියි. ඒ වගේම මැලේසියාවේ ඉන්න ඔයාලටත් පුළුවන් විශේෂ අවස්ථාවලට අවශ්‍ය කේක් කෑම බීම වර්ග ඕඩර් කරන්න. ඉතින් අපි සාරෝ ස්වීට් කේක් එකේ නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් නම්බර් එක අරගෙන ඕඩර් කරන්න පුළුවන්. නැන්දිලා මාමිලාටයි බිග් නැන්දිටයි ගොඩක් thank you මෙතුගේ තෑගි වලට. ඔන්න එහෙනම් අපි යනවා. subscribe කරලා නැති අය subscribe කරලා මෙතුලිනුටත් like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. bye bye.